හෙට දිනේ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලින්ට ඉතාමත් වැදගත් දිනයක්. ඒකට හේතුව තමයි මෙවර IPL තරඟාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරඟය. හෙට ඒ කියන්නේ අප්‍රේල් 1 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:30ට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා. හෙට තරඟයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වශයෙන් KL රාහුල් සමගින් කටයුතු කර යුතු අනෙක් පිතිකරුවා කවුරුන්ද කියන එක ගැන මේ වෙද්දී ඔබ හැමෝටම තියෙන ප්‍රශ්නයක් කියලා මම විශ්වාස කරනවා. අපි මදකට දිල්ලි කැපිටල්ස් සංචිතය දිහා හැරිලා බැලුවොත් ඒ සංචිතය ඇතුලේ ඉන්නවා ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ හැකි පිතිකරුවන් 30 දෙනෙක්. ඒ පිතිකරුවන් තමයි පැතුම් නිස්සංක, අභිෂේක් පූරල් සහ පෘථ්වි ෂෝ. ඉතින් මේ පිතිකරුවන් 30 දෙනා අතරින් හෙට තරඟයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වශයෙන් කටයුතු කිරීමට අවස්ථාව උදා වෙන්නේ එක් පිතිකරුවෙකුට පමණයි. පෘථ්වි සහ අභිෂේක් කියන්නේ මීට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කර ක්‍රීඩකයන් දෙදෙනෙක්. ඉතින් ඔවුන් දෙදෙනා මීට පෙර තරඟාවලි වල දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරලා තියෙනවා. නමුත් ජාත්‍යන්තර තරඟ පිළිබඳ අත්දැකීම් ගැන අපි විමර්ශනය කළොත් පැතුම් නිස්සංක ඔවුන් දෙදෙනාටම වඩා ඉදිරියෙන් ඉන්නවා කියන එක අපිට පිළිගන්න වෙන කාරණාවක්. මෙතනදී අපිට සලකා බලන්න වෙන තවත් කාරණාවක් තියෙනවා. ඒක තමයි IPL වල නීතියක් තියෙනවා. තරඟය සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා අතරින් විදේශීය ක්‍රීඩකයන් ඇතුළත් කරන්න පුළුවන් 4 දෙනෙකු පමණයි කියන එක. දැන් අපි බලමු දිල්ලි කැපිටල්ස් සංචිතය නියෝජනය කරන විදේශීය ක්‍රීඩකයන් කවුරුන්ද කියන එක ගැන. ඒ අය තමයි පැතුම් නිස්සංක, ක්‍රිස්ටන් ස්ටබ්ස් සහ ඩේවිඩ් මිලර්. ඉතින් මේ ක්‍රීඩකයන් තිදෙනා දිල්ලි කැපිටල්ස් සංචිතය නියෝජනය කරන්නේ පිතිකරුවන් විදිහට. ඊට අමතරව විදේශීය පන්දු යවන්නන් ගැන අපි අවධානය යොමු කරද්දී දුෂ්මන්ත චමීර, කයිල් ජෙමිසන් සහ ලුංගි නිඩිනි යන ක්‍රීඩකයන් තිදෙනා පන්දු යවන්නන් වශයෙන් දිල්ලි කැපිටල්ස් සංචිතය නියෝජනය කරනවා. මෙතනදී අපිට අනුමාන කරන්න පුළුවන් කාරණාවක් තමයි ක්‍රිස්ටන් ස්ටබ්ස් සහ ඩේවිඩ් මිලර් යන ක්‍රීඩකයන් දෙදෙනා මෙවර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ක්‍රීඩා කරන බොහෝ තරඟවලදී ක්‍රීඩා කරાવી කියන එක ගැන. ඊට අමතරව පැතුම් නිස්සංක දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කරනවා නම් ඔවුන්ට ආදේශ කළ හැකි වන්නේ එක් විදේශීය වේගපන්දු යවන්නෙක් පමණයි. ඉතින් මේ සියලු කාරණා දිහා අපි සවිස්තරාත්මකව විමසා බලද්දී පැහැදිලි වෙන කාරණාව තමයි පැතුම් නිස්සංකට බොහෝ දුරට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ස්ථානයක් වෙන් වෙනවා කියන එක ගැන.